එතුමියට දහම් දෙසුවා. ශෝකාග්නියෙන් ඇවිලිච්ච හිතට මහ පුදුම සංසිඳීමක් ලැබුණේ. ඒ මිහිරි ශාස්ත්‍රේ මහාන වෙලා රහත්ව බුදුදහම් සිසිලෙන් සැනසෙලි ලැබුවා. මේ විදිහ අවස්ථා කොච්චර තියෙනවද? මේව අහනකොට බුදුරජාණන් වහන්සේ අසරණ ජීවිතවලට පිහිට වෙච්ච ආකාරය නැවිලා පේනවා. එතකොට පින්නතුනේ ඇති වෙන්නේ ශාස්ත්‍රීය ගෞරවේ. හොඳ කථාන්තරයක් තියෙනවා. අසරණ දාසියකගේ අහිංසක දාසී මාතාවකගේ ආරාධනයේදී බුදුරජාණන් වහන්සේ දැක්වූ අපරිමිත සැලකිල්ල හොඳ හැටි පේන තැන පුන්නාවගේ කතාව. පුන්නාව අනේපිඬු සිටු නිවාසී දාසී කාන්තාවක්. එයට බුදුරජාණන් වහන්සේගේ කරුණාව ලැබීම නිසා ඒ ලෞකිකත්වයේ ඉක්ම වූ ලෝතුරාමකටපත් වුණා. හොඳ ලස්සන කථාන්තරයක්. දෙවුරම් විහාරේ වස් පවාරණයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවුරමේ ඉඳලා දක්ෂිණගිරි ජනපදයට යන ගමන. ඒ ගමන නවත්තන්න කුසල රජුරුයි අනේපිඬු සිටුතුමයි විසාකා උපාසිකා මාතාවයි උත්සාහ කළා. ඒ තන්ත ඕනකනේ දෙවුරමම බුදුරජාණන් වහන්සේව නතර කරගන්න. නමුත් ඒ ආරාධනේ බාර ගන්න නැතුව බුදුරජාණන් වහන්සේ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා එක්ක දක්ෂිණගිරි ජනපදයට වඩින්න පිටත් වුණා. අනේපිඬු සිටුතුමා දැන් බලවත් දුකෙන් කල්පනා කර කර ඉන්නවා. එතනට ආව අර පුන්නා නැමැති දාසිය. පුන්නා දාසිය අහනවා මොකද සිටුතුමනි අද ලොකු හිත අමාරුවකින් වගේ. අනේපිඬු සිටුතුමා කියනවා බුදුරජාණන් වහන්සේ දෙවුරම් විහාරේ නවත්ත ගන්නට බැරි වුණා. අන්න දක්ෂිණගිරි ජනපදයට වඩිනවා. ඒකයි මේ හිතේ දුකෙන් කල්පනා කරන්නේ. පුන්නා වේ වෙලාවේ අහනවා සිටුතුමනි මට පුළුවන් බුදුරජාණන් වහන්සේව වඩම්මන්න. එහෙම කළොත් සිටුතුමනි මට ලැබෙන සැලකිල්ල මොකක්ද? පුන්නාවෙනි එහෙමනම් ඔබ දාසිය තනතුරේ නිදහස් කරලා අද ඉඳලා නිදහසේ පින්දහම් කරන්ට ඉඩ අවකාශ සලස්සලා දෙනවා. මේ වචන අහපු පුන්නාව හනික දුගුණු ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වඩින පෙරමගට බුදුසිරි පාමුල වැඳ වැටිලා කියනවා ස්වාමීනි මේ පුන්නාව අසරණ දාසියක් මම. මට අනුකම්පා කරලා ආපහු දෙවුරම් විහාරයට ගොහින් වැඩ ඉන්න. ස්වාමීනි අද ඔබ වහන්සේ එහෙම වැඩියොත් මට විශාල ලාභයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ අහුව මොකද්ද පුන්නාවෙනි මගේ වැඩ සිටීමෙන් ඔබට ලැබෙන ලාභය? ඒ ස්වාමීනි දැන් ඔබ වහන්සේ ආපහු වැඩියොත් මම අද ඉඳලා දාසී තනතුරින් නිදහස්. ඒ විතරක් නෙමෙයි. මට එතකොට අටසිල් සමාදන් වෙන්න පුළුවන්, දසසිල් සමාදන් වෙන්න පුළුවන්, ගුණ ධර්ම පුරන්න පුළුවන්. අනේ ස්වාමීනි මට අනුකම්පාවෙන් වඩින්න. පුන්නාවගේ මේ බැගෑපත් ලෙසින් කරන ලද අයදීමට ඇහුම්කන් දුන්න බුදුරජාණන් වහන්සේ, කරුණා නිධාන බුදුරජාණන් වහන්සේ ඇයට ලැබෙන මහා පුණ්‍යලාභය ගැන සලකලා ඇගේ ඉල්ලීම පිළිඅරන් ඒක සැරේටම නැවතිලා බුදුරජාණන් වහන්සේ ආපහු ජේතවනාරාමයට වැඩම කළා. මේ කාරණේ අහපු සවැත් නුවර වාසීන් පුදුමයටපත් වුණා. කුසල රජුරුවයි මහා උපාසිකාවයි අනේපිඬු සිටුතුමයි පුන්නා දාසිය මේ කරපු හපන්කම හැමතැනම පැතිරෙන්න පටන් ගත්තා. රටේ රජුරුවන්ගේ මහ සිටුවරයාගේ මහ උපාසිකාවගේ ඉල්ලීම පිළිගත්තේ නැති බුදුරජාණන් වහන්සේ ඒ සිටුවරයාගේ දාසියගේ ආරාධනාව පිළිගත්තා. ඒ නිසා අහිංසක තරුණ කාන්තාව පුන්නා වහල් භාවයෙන් මිදලා නිදහස ලැබුවා. පසු කාලෙක පුන්නා භික්ෂුණී ආශ්‍රමයක මහණ වුණා. පසු විදසුන් මගෙන් සැනසුම ලබාගෙන පුන්නාව රහත් මෙහෙණින් වහන්සේ නමක් වුණා. බඹ සුර නර උතුමන්ගේ හිසේ රැඳි කිරුණුවල මණික් රශ්මිය පුන්නා රහත් මෙහෙණින් වහන්සේගේ දෙපා මුලින් විහිදෙන්න සැලැස්වේ කරුණාසාගර බුදුරජාණන් වහන්සේ. මේන් පෙන්눔 කළේ බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය. ඒ මහා කරුණා බලය නිසා නොමගට ගිය අය සුමගට ආවා. දාමරිකයන් මහරහතන් වහන්සේලා බවට පත් වුණා. මේක් විදිහේ වැරදි වැඩවලට පෙළඹිච්ච අය උපසාන්ත තවසුරු වගේ වුණා. දුඝාතකයන් හික්මුණු උපාසකවරුන් වුණා.
මසුරු සිතානවරු පරිත්‍යාගශීලීන් වුණා. නොමගට ගිය ගණිකාවරු යහමඟ පෙන්눔 කරපු නිසා උපාසිකාවන් බවට පත් වුණා. හිතේ කරදර ඇති ඇත්තු ධර්ම මානසිකාරයෙන් සුවපත් වුණා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ නිසා අපමණ පිරිසක් කරුණා බලයෙන් සැනසෙන්න ලැබුවා. මහා කරුණාව පාදතලයක්, මහා ප්‍රඥාව සිරස්තලයක් කරගෙන අපරිමිත බුදු ගුණ කඳක් අසරණ සිත් සනසා ඒ අතරින් ගමන් කළා. අසරණ හිත් සනසන්ද කරුණු කියන්ත බුදුරජාණන් වහන්සේ මොනතරමක් වෙහෙස වෙන්න ඇද්දෝ කියලා හිතනකොට ඒ ගැන හිතන හිතුත් සැනසෙලා යනවා. බුදුරජාණන් වහන්සේ තිලෝ ගුරු බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ අවංක සෙනෙහස, ගුරු භක්තිය, ගෞරවය දිනාගත් උපරිම තරමේ ගුණදරු එකම උත්තමයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කරන ලද කතාවලින්, පවත්වපු දේශන වලින්, ලෝකෙට දුන්න කාරුණික අවවාද වලින්, ගුණගරුක ආචාරශීලී ඉගැන්වීම් වලින් බහුතර පිරිසක් Taman වෙත අවනත කරගත්තා. මේතර බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් හොඳ පිළිසරණක් මේ ලෝකෙට ලබා දුන්නේ. ප්‍රශ්න අහනවා, අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා, ප්‍රශ්න සාකච්ඡා කරනවා, ඒවා පැහැදිලි වෙන්න ධර්ම දේශනා කරනවා. අවබෝධය තමා තුළින් මෙන්නයි කරුණ සැලැස්සුවේ. පින්වතුනි, වැඩ සිටියේ හැම ආරාමයකම ධම්සභා මණ්ඩපයක්. එහි මැද්දේ පනවන ලද ආසනේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. පසෙකින් පූජ්‍යතර මහා සංඝ රත්නේ ධර්ම සාකච්ඡා කරන විලාසය මෙනෙහි කර කර බලන්න. හිත සනසන අපූර්ව සාන්ත දර්ශනයක් ඒ අතරින් ලැබෙන්නේ. ශ්‍රද්ධාව පහළ කරගන්න මේව හොඳ අරමුණු. ශ්‍රද්ධාව මතුවෙනකොට පින් උල්පත් පෑදෙනවා. රතු පාට නෙළුම් මල් පිරීලා තියෙන බිල් තඩාගයක රත්තරන් නැවක් තියනවා දකින්නකොට ඇතිවෙන හැඟීම කොච්චරද? ඊට වඩා පමණ කළ නොහැකි තරමේ පින්බර හැඟුමක් ධම්සභා මණ්ඩපේ මෙනෙහි කරනකොට උපදින්නේ. ධම්සභා මණ්ඩප අතර පමණක් නෙමෙයි, කරුණ හේතු ගන්නන්න ඕන වුණාම ධර්මයේ මතු කරපු තැන් උද්‍යාන, සුසාන භූමි, තන පිට්ටනි, පිදුරු ගෙවල්, කමත් මඩු ඔය කොතනක් කරුණ හේතු ගන්නෙව්වා. ජීවිත කෙරෙහි ඇති කරපු කරුණාව මතු වෙලා එන වටින තැනක්. බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිසට හැමදාම සිහිපත් කරපු අවවාදයයි. හැමදාම බුදුරජාණන් වහන්සේ දවසකට 3 වරක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වරුණට මතක් කරන්නේ ලබාගෙන තියෙන පුණ්‍ය ශක්තියෙන් ප්‍රයෝජන අරගෙන මොහොතකුත් අපට අරින්න නැතුව නොපමාව දුක් ඉවර කිරීමේ වැඩ කටයුතු ටික කරගෙන යන්න කියලා. හැමදාම බුදුරජාණන් වහන්සේ ඒ ටික තේරුම් කළා. මෙවුවා කල්පනා වෙනකොටයි පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේ මොන තරමක් කරුණාවෙන් ලෝකෙට උපකාර සැලැස්සුවාද කියලා වැටහෙන්නේ. මේ හැම කාරණයක්ම ඉදිරිපත් කරන්නේ ශ්‍රද්ධාව දියුණු කරගෙන යන්න. ඒ ටික හැදුනොත් තමයි ඒ තුලින් නුවණැස පාදගෙන යන්න පුළුවන් වෙන්නේ. බුදුගුණ මෙනෙහි කරන්ට ශ්‍රද්ධාව වැඩෙනවා. මොනතරම් ගුණ බුදු හිතේ තිබුණාද? ඒ පිවිතුරු හිතේ තිබිච්ච මෛත්‍රී කරුණා ගුණ ස්වර්ණමේ කලාලයක් කළොත් මේ තුන් ලෝකෙ වැහෙන්නේ නැති තැනක් නැහැ. මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පෝෂණය ලබාගෙන දේශනා කරපු හැම සරුවක්ඥ භාසිතයක්ම මුලමදාග යහපත්. හැම දෙයකම හොඳ තේරුමක් තිබුණා. නොතේරෙන නිසරු වචන එකක්වත් නැහැ. නික්ලේශී හෘදයෙන් නැගිච්ච කටහඬක් මිහිරි කාරුණිකයි. බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලයේ ලෞතුරා රසයෙන් රසවත් වෙලා ධර්ම දේශනා අහලා මොනතරම් පිරිසක් සැනසීම ලැබුවද? බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගංගාව මිනිස් සංතාන හරහා ගලා යෑමෙන් වටිනා මිනිස් ගුණ මිනිස් සංතාන තුල වගා වුණා එදා අතීතේ. බුදුරජාණන් වහන්සේ අතීත සංසාරේ පුරුදු කරපු පුණ්‍යමේ තේජස නිසා ලැබිච්ච පස්පැහැ දිස්නා net සංගලෙන් දුකටපත් වෙච්ච අසරණිය දිහා බැලුවා. කරවි කහණින් බ්‍රහ්මස්වර විහිදුවමින් ධර්ම දේශනා කළා.